ඔයාගේ ජීවිතේ මේ වෙනකොට දැනෙනව වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ අමාරුම දවස් ගෙවනවා බව. තමන්ගේ ඉදිරියේ තියෙන කිසිම අභියෝගයක් තමන්ට ජයගත නොහැකි බව. තමන් මේ ලෝකේ සම්පූර්ණයෙන්ම අසරණයි තනි වෙලා කියන හැඟීම. හොඳින් මතක තියාගන්න ජීවිතය විසින් සමහර අවස්ථාවන් වල ඔයාව දන ගස්වනවා ඒ ඔයාගෙම හොඳට. පක්ෂියෙක්ගේ කූඩුවක් විනාශ වෙනකොට තමයි ඌ ඉහළට පියාඹලා තවත් කූඩුවක් විනාශ නොවන තැනක හදන්න ඉන්ටෙන්ෂන් එක ඇති කරගන්නේ. ඔබේ ජීවිතයේ අලුත් රීක්‍රියේෂන් එක නැවත පැමිණීම වෙනුවෙන් තමයි ඔයාට ඔය දැනෙන අමාරු කාලයන් අමාරු දවස් ශක්තිය හැටියට ෆුවෙල් එක හැටියට ඉන්ධනය හැටියට විශ්වය විසින් සපයන්නේ. මේ වෙනකොට ඔයාගේ ජීවිතයේ මිනිස්සු ඔයාගේ ජීවිතය අවතක්සේරු කරනවා වෙන්න පුළුවන්. ඔයාව විවේචනය කරලා ඔයාව මානසිකව වටන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්. අන්න එහෙම අමාරු කාල තමයි ඔයාගේ බෙස්ට් කම්බැක් එක නැවත පැමිණීම නිර්මාණය කරගන්න උදව් වෙන හොඳම ඔපචුනිටි එක නිර්මාණය කරලා දෙන්නේ. ඔයාව තදින්ම රිද්දන කාල සීමාවන් තමයි ඔයාගේ ජීවිතයේ හොඳම කම්බැක් එක අඩු කාලයකින් දෙන්න ඔයාට ඉන්ධනය ශක්තිය සපයන්නේ. කොතරම් වේදනාවට පත් වුණත් කොතරම් බලාපොරොත්තු විරහිතව ඔයා ජීවත් වුණත් ඔයාගේ ජීවිතය ගොඩ දාලා දෙන්නේ ඔයාගේ ජීවිතය නැවත හොඳට ආරම්භ කරන්න වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ ඒ රෙස්පොන්සිබිලිටි එක හම්බෙන්නේ ඔයාට විතරයි. ඔයා වෙනුවෙන් කවුරුත් ඒක කරලා දෙන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් රහසේම සැලසුම් කරන්න. රහසේම තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඔයාට පුළුවන් නැවත කිසිවෙක්ට හිතාගන්න බැරි මිනිස්සෙක් විදිහට සමාජයට ඇවිල්ලා තමන්ගේ සාර්ථකත්වයත් එක්ක ජීවත් වෙන්න. නැතිනම් සරලව ඔයාට පුළුවන් ඔයාගේ සුපිරිම කම්බැක් එක මිනිස්සු ඉස්සරහා නැවත තියන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඔයාගේ ජීවිතයේ හොඳම කම්බැක් එක. ඔයා වැටිලා ඉන්න තැනින් නැගිටලා තමන්ගේ අසරණ වෙච්ච ජීවිතය ඉරේස් කරලා ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට මාස 6කින් නැවත ගන්නෙ කොහොමද කියන කාරණාව. ඔයාගේ ජීවිතයේ දැන් වැටුණ තැන ඉඳලා ඔයාගේ කම්බැක් එක දෙනකොට අන්නේ කම්බැක් එක දෙන්න නැවත පැමිණීම සාර්ථකත්වය හොයන් යන්න මම ඔයාට යෝජනා කරන පළවෙනි පියවර තමයි go ghost mode කියලා කියන්නේ. මොකද්ද මේ go ghost mode කියන පියවරෙන් මම අදහස් කරන්නේ? වර්තමාන ලෝකේ බලවත්ම කරන්සි එක තමයි මිනිසුන්ගේ ඇටෙන්ෂන් එක කියලා කියන්නේ. ගොඩක් මේ වෙනකොට මිනිස්සු තමන් මානසිකව ඇටෙන්ෂන් සීකර්ස්ලා වෙලා ඉන්නවා. සෝෂල් මීඩියා ඇතුලේ පෝස්ට් දාලා වීඩියෝස් දාලා අවධානය හිඟා කන මානසිකත්වයක් ගොඩක් මිනිස්සුන්ගේ බිල්ඩ් වෙලා තියෙනවා. දුර්වල මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ ලයික් ෆේවරේෂන් වෙනුවෙන් ජීවත් වෙනකොට ශක්තිමත් මිනිස්සු තමන්ගේ ජීවිතය රහසේම සැලසුම් කරලා ගොඩනගනවා. ඉතින් මේ වෙනකොට අනිත් මිනිස්සුන්ගේ අවධානය වෙනුවෙන් ඔයා ජීවත් වෙමින් ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල අන්න ඒක නවත්වලා රහසේ තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඒ රෙස්පොන්සිබිලිටි එක අරගෙන වැඩ කටයුතු කරන්න අතුරුදහන් වෙන්න මාස 6ක කාලයක් සූදානම් කරගන්න. අන්න එකට අපි කියනවා go ghost mode කියලා. සම්පූර්ණයෙන්ම බාහිරයට දුන්න අවධානය ඔයාගේ ජීවිතයේ පැත්තට හරවගෙන self improvement journey එකකට තමන්ව ගොඩනගා ගන්න තමන්ගේ කම්බැක් එක දෙන්න මාස 6ක් වෙන් කරගන්න. අපි සයිකොලොජි වල කියනවා අවධානය තියෙන දිශාවට තමයි ශක්තිය ගලන්නේ. Where your focus goes energy flows. Greatness එක විශිෂ්ටත්වය ටච් කරන මිනිස්සු සෑම විටම තමන්ගේ අවධානය ඩිස්ට්‍රැක්ෂන් වල නෙමෙයි තමන් කරන ටාස්ක් ඇතුලේ තමන්ගේ පර්ෆෝමන්ස් එක ඇතුලේ විතරයි පවත්වා ගන්නෙ. මේ ගෝස් මෝඩ් එක ඇතුලේ ඔයාගේ ප්ලෑන් එකට අලයින් වෙන්න, ඔයාගේ කම්බැක් එකට අලයින් වෙන්න ඔයාගේ ફોකස් එක තබා ගැනීම තමයි ඔයාගේ ජර්නි එක වෙනස් කරන හොඳම සහ පළවෙනි පියවර වෙන්නේ. මේ ලෝකේ වෙනස් කරන වටිනා කියන හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ මිනිස්සු හුදෙකලාවේ ඉන්නකොට. මේ ලෝකේ අපි පාවිච්චි කරන ඩිවයිසස්, පාවිච්චි කරන පොතපත, අදහස් මේ හැම දෙයක්ම මිනිස්සෙකුගේ ඔළුවට එන්නේ බොහෝ විට ඩිස්ට්‍රැක්ෂන් වලින් අයින් වෙලා ඩීප් වර්ක් කරනකොට. නැතිනම් හුදෙකලාවේ තමන්ගේ වැඩවලට නාභිගත වෙලා ફોකස් වෙලා ඉන්නකොට. තනිවීම කියන එක සයිකොලොජිකලි එච්චර ලේසි වෙන්නේ නැහැ. හැබැයි තනිවීම ඇතුලේ ලොකු බලයක් තියෙනවා. තනි වෙනකොට ඔයාගේ මනස නෙගටිව්ලි ඔයාට ඇටැක් කරන්න පුළුවන්. මොකද තනි වෙනවට අපේ මොළය කැමති නැහැ. සබයි වෙන්න නම් අපි සමාජයට ගිහිල්ලා ජීවත් වෙන්න ඕන කියන එක තමයි අපේ මොළයේ ඉන්ටෙන්ෂන් එක වෙන්නේ. ඒ වෙනුවෙන් සිතුවිලි හැඟීම් ඩ්‍රයිව් කරන එක අපි තනියම ඉන්නකොට මනසේ ජොබ් එක, මොළයේ ජොබ් එක. හැබැයි ඔයාට පුළුවන් නම් බර්නින් ඩිසයර් එකකින් නැතිනම් මේ ගේම් එක Taman කොහොම හරි මාස 6කින් ප්ලේ කරන්න ඕන කියන ඒ ඉන්ටෙන්ෂන් එකත් එක්ක ඔය සිතුවිලි හැඟීම් නෙගටිව්ලි ඩ්‍රයිව් වෙනකොට ඒවා මැනේජ් කරන්න, ඒවා ඉග්නෝර් කරන්න ඔයාගේ පාත් එකේ ඔයාට ඉන්න අන්නේ ගෝස් මොඩ් එක ඔයාව පවර්ෆුලි වෙනස් කරන්න මාස 6කින් උදව් වෙනවා. අන්නේ විදියට ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරලා
ඔයාගේ ගෝස් මෝඩ් එකට, ඔයාගේ වෝසෝන් එක, නැත්නම් ඔයාගේ ෆෝකස් එක ඔයාගේ ගමනට ඇති කරගත්තයින් පස්සේ ඊළඟට දෙවනි පියවර. අන්න එක තමයි learn a new demanding skill කියලා කියන්නේ. මිනිස්සුන්ට ඔයාගේ බැංක් account එකට, ඔයාගේ පර්ස් එකට සල්ලි දාන්න හේතුවක් තියෙනවා. ඒ මිනිස්සුන්ට ඔයා වැලියු ඇඩිෂන් එකක් කරලා දෙන්න ඕනේ, සර්විස් එකක් කරලා දෙන්න ඕනේ. මොකක් හරි වටිනාකමක් දෙනකොට තමයි මිනිස්සු ඔයාගේ බැංක් account එකට සල්ලි දාන්නේ. ඔයාට පුළුවන් නම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න, වැලියු එකක්, වටිනාකමක් එකතු කරගන්න මොකක් හරි සිස්ටම් එකක්, ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න ඔයාගේ account එකට සල්ලි ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒක සමහර විට YouTube channel එකක් කරන එක වෙන්න පුළුවන්, ෆ්‍රීලාන්සින් කරන එක වෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි සර්විස් එකක් එක්ක බිස්නස් මොඩල් එකක් වෙන්න පුළුවන්. කුමක් හෝ ස්කිල් එකක් තෝරගෙන මාස 6ක් වගේ කාලයක් ඇතුළත මාස්ටර් කරන්න ඇක්ෂන්ස් ගන්න තමයි මේ පියවරේදී ඔයාට තියෙන්නේ. අන්නේ ස්කිල් එක කාටවත් රිප්ලේස් කරන්න බැරි වෙන තරමට, ලොකු ඩිමෑන්ඩ් එකක් තියෙන තරමට ඔයාට ලොකු කෑෂ් ෆ්ලෝ එකක් මාස 6කින් පස්සේ අරගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. අන්නේ විදිහට ගෝස් මෝඩ් එකට අලයින් වෙලා ස්කිල් එකක් මාස්ටර් කරනකොට අන්නේ වැඩපිළිවෙල දිගින් දිගටම මාස 6 පුරාවට කරගෙන යන්න ඔයාට උදව් වෙන මෙන්ටල් සපෝට් එකට උදව් වෙන තුන්වෙනි පියවරට අපි ඊළඟට යනවා. අන්නේ තුන්වෙනි පියවර තමයි ප්‍රොඩක්ටිව් වෙන්ජින්ස් කියලා කියන්නේ. මෙහිදී අදහස් කරන්නේ ඔයාගේ ගමන, ඔයාගේ 6 month journey එක හොඳින් කරන්න, ඔයාට ෆුවෙල් එක සපයන්න හේතු එකතු කරගන්න කියන කාරණාව. ඔයාට මාස 6කින් ඔයාගේ කම්බැක් එක අතාරින්න හිතනකොට ඔයාට මතක් කරන්න පුළුවන් ඔයා අපහසුතාවට පත් වුණු අවස්ථාවන්. ඒ වගේම ඔයාගේ පරණ පරාජිත වර්ෂන් එක ජීවත් වුණ විදිය. ඒත් එක්ක ඔයාගේ අම්මා තාත්තා පවුලේ මිනිස්සු දුක් විඳින විදිය. ඒත් එක්ක ඔයාට අනාගතයේදී එන රිස්ක් එක. මෙන්න මේ වගේ හේතුන් වලින් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක මේන්ටේන් කරගන්න ෆුවෙල් එක ඔයාට අරගන්න පුළුවන්. ඔයාට රෙස්පෙක්ට් නොකරපු අවස්ථාවන් ඔයාගේ මතකයට අරගෙන අන්න ඒවත් එක්ක ඇටැක් කරන්න. අන්න ඒ වගේ ෆුවෙල් එක අරගෙන ඔයාට මේ ගේම් එක දිගටම ප්ලේ කරගෙන යන එක තමයි මේ ප්‍රොඩක්ටිව් වෙන්ජින්ස් වලින් කියන්නේ. අනේ විදිහට ප්‍රොඩක්ටිව් වෙන්ජින්ස් කියන තුන්වෙනි පියවර ඔයා ප්‍රැක්ටිස් කරන් පස්සේ අවසාන හතරවෙනි පියවරට අපි යනවා. අනේ වැදගත් පියවර තමයි the list of greed කියලා කියන්නේ. මේ පියවරේදී අදහස් කරන්න යන්නේ ඔයා ඔය නිර්මාණය කරගන්න යන අලුත් ජීවිතේ ජීවත් වෙන මනුස්සයාගේ ඒ qualities මොනවද? ඒ ethics මොනවද? අන්නේ දේවල් ලියාගෙන ඒවට align වෙලා ජීවත් වෙන්න පටන් ගන්න කියන කාරණාව. ඔයා අලුතෙන් හදන්න යන ඔයාගේ ජීවිතේ ජීවත් වෙන මනුස්සයා කම්මැලිව වැඩ කරන්නේ නැහැ. වෙලාවට වැඩ කරනවා. අනිත් මිනිසුන්ගේ ඩිස්රෙස්පෙක්ට් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. හැම වෙලේම හයිපර් ෆෝකස් එකකින් වැඩ කරනවා. ඒත් එක තමන්ට දැනෙන ආතතිය දරා ගන්නවා. ඒ වගේම කරන්න තියෙන දේවල් ඒ වෙලාවටම කරනවා. තමන්ගේ ආත්ම ගෞරවය తాවකාලිකව සතුට දැනෙන ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන්. නැතිනම් ෆෝන් වීඩියෝස් බලන එක, නැතිනම් ඩිස්ට්‍රැක්ෂන් සහිත සෝෂල් මීඩියා වලට යන්නේක අන්නේ දේවල් වලට අවධානය දෙන්නේ නැහැ. ඔයාගේ බෙස්ට් වර්ෂන් එක කවදාවත් එහෙම කරන්නේ නැහැ. අන්නේ විදිහට ජීවත් වීම පටන් ගන්න එක තමයි the list of greed කියලා කියන්නේ. අන්නේ list of greed කියන ඒ ලක්ෂණ හේතු ටික ඔයාට ලියාගෙන ඒක නිතර නිතර දකින්න, ඒකත් එක්ක align වෙන්න පුළුවන් නම් අන්න ඒක ඔයාගේ journey එක 6 month යනකම් සාර්ථකව කරන්න හේතුවක් වෙනවා. ඔයාගේ best version එක කිසිම දෙයකට crack පනින මිනිස්සෙක් නෙමෙයි. අන්නේ best version එකේ qualities, ethics ලියාගෙන ඒ විදිහට align වෙලා practice කරන එක තමයි මේ 4th step එකෙන් මම අදහස් කරන්නේ. මෙන්න මේ පියවර 4 ඔයාට මාස්ටර් කරන්න පුළුවන්. පළවෙනි එක ගෝස් මෝඩ් එකට යන එක, දෙවෙනි එක ස්කිල් එකක් හදාගන්න එක, තුන්වෙනි එක අතාරින්න බැරි වෙන්න ප්‍රොඩක්ටිව් වෙන්ජන්ස් හේතු ෆුවෙල් එකක් හැටියට, ඉන්ධනයක් හැටියට නැවත නැවත මතක් කරන එක, හතරවෙනි එක ඔයාගේ බෙස්ට් වර්ෂන් එකේ විදිහට ඔයා ජීවත් වෙන්න පටන් ගන්න එක. ඉතින් මෙන්න මේ පියවර 4ට අලයින් වෙලා මාස 6ක් ඔයාගේ කඩා වැටුණු ජීවිතෙන් ඔයාට වෙන් කරගන්න පුළුවන් නම්, ඔයාගේ වෝසෝන් එකට ගිහිල්ලා හුදෙකලාවේ ඔයාගේ ජීවිතේදී ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම්, ඔයාට ආපහු සමාජයට එනකොට ලොකු වෙනසක් එක්ක තමන්ට ලොකු වටිනාකමක් හදාගත්ත, ලොකු කෑෂ් ෆ්ලෝ එකක් හදාගන්න වැලියු එකක් තියෙන මිනිස්සෙක් හැටියට එන්න පුළුවන්. ඉතින් මාස 6කින් ජීවිතේ වෙනස් කරන මේ සැලැස්ම ඔයාගේ ජීවිතයට දාගන්න, ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න, මේ දැන්ම ඇක්ෂන්ස් ගන්න පටන් ගන්න. එහෙනම් ඔබට ජය.